Finally, Pasi has come back to SmackDown. So, you think you're untouchable? Word life. This is basic thugonomics. This is basic thugonomics. Word life. කලින් පසිය දැම්මේ පරණ වීඩියෝ එකක්. ඒකේ පසියගේ ඇස් දෙක දැකලා ගොඩක් උන් කිව්වා. finally පසිය පෙන්නුවා 10k ගැහුවම නේද පෙන්නනවා කිව්වේ. පසිය 10k ගැහුවට පස්සේ තමයි shades දෙක අයින් කරලා වීඩියෝස් කරන්නේ. and also ඒ වීඩියෝ ගොඩක් පරණ එකක්. ඒක නිසා ඔයාලා පසියගේ ඇස් දෙක දැක්කේ නෑ. මොකද දැන් පසියගේ ඇස් දෙක ඊටත් වඩා ලස්සනයි. do you wanna see? look. ඒක නිසා පසියගේ without shades contents බලන්න ඕන නම් you know what to do. Please saraka whatever. කොල්ල ඇවිල්ලා කෙල්ලොන්ට මනමාලකම් කරලා අල්ලගන්න ඉන්න අය. දැන් ඔයාගේ පස්සෙන් කොල්ල කී දෙනෙක් වගේ ආවද? ගාන නම් ඉතින් කියන්න අමාරුයි මොකද ලස්සන කෙල්ලෙක්. එයා ඇහුවේ කොල්ලෝ කී දෙනෙක් ආවද කියලා. නැතුව ඔයාගේ ගාන නෙවෙයි. we just don't give a fuck how much you are. We don't do that here. එතන කෙල්ල පස්සෙන් කොල්ලෝ එනවා. දැන් ඔයාට ගාන කියන්න බෑ. ඒ තරම් ගොඩක් කොල්ල පස්සෙන් ඇවිල්ලා තිනවා. ඔව් ගොඩක් අය ඇවිල්ලා තියෙනවා. මම නම් ඉතින් ගණන් ගන්න නෑ වැඩි. ගන්නේ කොල්ලෝ. Oh cute dog. කොල්ලෝගෙන් හොඳට අහගන්න යන්නේ කොල්ල බණීනේ. කොල්ල බණී ඉතින් කමන්නේ වෙන්නට ඉතින් මගේ ඇඟෙව දෙන්නේ නෑනේ. ඇත් නෑ. බය නෑ. ඇයි මම බය වෙන්නේ? ඇත්ත කියන්නයි බිමින්ද ගන්න බය වෙන්න ඕනේ නෑනේ. මේ ඇත්තමද කිව්වේ කොල්ලෝ කියන්නේ බල්ලෝ වගේ ඊටත් පහලින් කියලා? ඔව් ඇත්තටම කිව්වේ. කොල්ලේ සාමාන්‍යයෙන් කරන්නේ ඔය වගේ වැඩනේ. කියන්නේ ඔයා කියන්නේ කෙල්ලෙක් නැතුව කෙල්ලෙක් ළඟ නැතුව කොල්ලෙක්ට ජීවත් වෙන්නත් බැයිද? පිරිමි කියන අය ගොඩ යන්නෙම අනිවාර්යයෙන්ම ගෑනු නිසා. එහෙම Oh shit, here we go again. Same story, සමාජයක් නිසා කොල්ලෝ another bitch. රෑට FB එකට යන්න බෑ. කී දෙනෙක් මැසේජ් එකවල තියෙනද? හායි ඔයාට කොහොමද? හලෝ අරකයි මේකයි කියලා. එයාසම හරය කෝල් කරනවා. මල වද යන්නේ නේ. ඊට වඩා හොඳයි කොල්ලෙක් හොයාගන්න ඕනේ. මේ වගේ බල්ලෙක් ඇති කරගන්න. කොල්ලෝ කියන්නේ බල්ලෝ. කොල්ලෝ නෙමෙයි බල්ලෝ. මෙයාලා හරි ෂෝට්. කොල්ලන්ට බල්ලෝ කියන්නත් බෑ. ඊටත් පල්ලයි. Let me get this straight. එතකොට උඹගේ තාත්තත් කාලයක් කොල්ලෙක් වෙලා හිටියා නේද? කොල්ලන්ට බල්ලෝ කියන්නත් බෑ. ඊටත් පල්ලයි. ඉන්නේ කවදාවත්. ඉස්සරහට පදින්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වුණාට දැන්ට නම් කාවත් ගණන් ගන්න නැහැ. එහෙම වෙන්න බෑනේ. හැම කොල්ලකම කෙල්ල ගොඩක් නෑනේ. නෑ අයියේ. හැම කොල්ලම එහෙම නෑ කියන්න බෑ. හැම කොල්ලම එහෙම තමයි. කොල්ලම නරකයි. අනිවාර්යයෙන්ම කොල්ලකිට ජාතිම නරකයි. ලොකු ඇරියස් එකක් තියෙන කොල්ලොත් එක නේද ඇයි ඒ? කොල්ල නිසාම තමයි එහෙම උනේ. කොල්ලෝ හැමෝම නරකයිලු. එතකොට කොල්ලෝ නිසාලු එහෙම වුණෙත් කොල්ලොන් එපා වුණෙත් කොල්ලෝ නිසාලු කොල්ලෝ හැමෝම නරකයිලු. if Pazia's math is correct, ඒ කියන්නේ හැමෝම එක්ක මෙයා ගිහිල්ලා තියෙනවා. දැන් කොල්ලෙක් යාළුවෙන් නැහුවොත් දැන් කොල්ලෙක් යාළුවෙන් ඇහුවොත් එහෙම මට ගැළපෙන අවංකව ඉන්න හොඳ කෙනෙක් හම්බුනොත් පොඩ්ඩක් සලකලා බලන්න පුළුවන්. වෙන මොනවද ඕනේ? මෙහෙමනේ අයියේ. මම ලස්සන කෙල්ලෙක් නේ. ඒතර මට මේකප් දාන්න තියෙනවා. එතකොට මං පස්සල යන්නේ ඈ. ඒතර මගේ ඇඳුම් වලට මගේ මේකප් වලට ඒතකොට මං ගම මේුම් වලට ඒක කැම බීම් වලට මෙයාලා මේන්ටේන් කරන්න පුළුවන් කෙනෙක් තමයි මං හොයන්නේ. කියන්නේ කොල්ලෙක්ව නෙමෙයි නේද? ATM මැෂින් එකක් තමයි හොයන්නේ. Pazia has nothing to prove. Okay? ඇය රී ගත්තා අවසානයේ ගා ගත්තා. Wait a minute. She always talks about කොල්ලෝ කියන්නේ සාමාන්‍යයෙන් තරුණ අයට. That lazy gold digger needs money. පසියා දන්නෝ එයාට ඕනේ කවුද කියලා. හරියටම. ඒ වගේ උන් අවසානයේ ගිහලා නතර වෙන්නේ මෙන්න මේ වගේ අංකල්ලා ළඟ. මගේ පුංචි රෝස මලේ නුඹහි ඇයි පුකද බලන්නේ? නෙන්වත් නොදකින කුමරා යාමේ පකක්ක බාලා නුඹහි නෙන්වත් මහල හත්ති හුත්තයි දකින කුමරා threesome at that age? Wait. උඹලා ඒ කෙල්ලෝ දෙන්නට බයින්න කලින් පොඩ්ඩක් කල්පනා කරලා බලපන්. ඒ අංකල් කරන දේ හරිද කියලා. කන්න දීලා ගහන එක. ගහන එක කිව්වේ මේ එහෙම කන්න කෑම අරන් දීලා පස්සේ ඔය පේන්නත් ඔය ගහනවා. ඔය ගහන්න හදන්නේ.
ඔබ මෙතන මොනවද කරන්නේ පකෝ? ඉන්න තිබ්බම මගේ ළමයාට. බේසි. by the way පසියාගේ haters ලටයි oh yeah right now පසියා got fucking haters පසියා fucking loves it පසියාගේ haters ලටයි ඒ අංකල් ලටයි නැතුම බැරි දෙයක් තියෙනවා ඒ මොකද්ද ඒ තමයි 2 Viagras before sex when it comes to haters male haters ලා විතරක් නෙවෙයි female haters ලාත් ඉන්නවා පසියාට විතරක් නෙවෙයි පසියාගේ 6750ක් fans ලටත් එක්ක තමයි බයින්නේ but don't worry cuz dear female haters ලට කියන්න තියෙන්නේ උඹලගේ job එක තමයි අර කෙල්ලෝ දෙන්න කරන්නේ but those two girls were better than you bitches පසියා ඊළඟට උඹලව nostalgic memory එකට එක්කන් යනවා ඒ තමයි ඔයාලට මතක ඇති පුංචි කාලේ ෂර්ට් එකක්වත් නැතුව මාමලා ඇවිල්ලා මොකක් හරි බඩුවක් ගන්න පහත් වෙනකොට ජොකක් දාලා නැති අවස්ථාවක උඹලට ඒ මාමගේ පුක බලා ගන්න පුළුවන් සාමාන්‍ය සම්පූර්ණ 100% පුකක් නෙවෙයි but පොඩ්ඩක් වගේ අර පොඩ්ඩක් නිකන් ධාරයක් වගේ බලා ගන්න පුළුවන් ඒ විදිහට අපි දකින්න හම්බුනේ මාමලගේ අවසනාවට but වර්තමානයේ ඒක අපිට ඇන්ටිලාගෙන උත් බලා ගන්න පුළුවන් හැබැයි ඒ වෙනත් ස්ථානයක but the view is same as බලන් ඉන්න තමයි වෙන්නේ බලන් ඉන්න වෙන්නේ අක්කේ බලන් ඉන්න වෙන්නේ අක්කේ හැමතිස්සෙම මගේ කටේ මොන හරි ගන්න හදනවා ඉස්සරහට එන්න තියෙන දේවල් මම මොකුත් කියන්න බෑ තාම හැබැයි අපිට ඒ අංකල්ලාගේ ඔච්චර පල්ලෙහාට වෙන්න පෙවුන්නේ මේ දවස්වල මගේ මේ රන්දෝලි කියලා ටෙලි ඩ්‍රාමා එකක් කරනවා ටෙලියක් නෙවෙයි රන්දෝලි පෙරහැරට නේද ඔයාට ඉන්විටේෂන් එකක් හම්බුනේ by the way රන්දෝලි පෙරහැරට අලිය පොල්ලක් තියලා කියලා ආරංචියක් යනවා මේ දවස්වල නිවුස් වල so we found that we found that mihi Y si me deja en mi cama भाई मारो मुझे मारो मारो मुझे मारो मारो යාගේ දිවනිල් පතා උනේ කොහොමද ब्रेक के काला I thought you just sucked Thanos dick හද්ද පිටිසර ඩොටේ වන්නේ ඉඳලා කොළඹ ඇවිල්ලා පඩිෂෝ දාන අයියලා අක්කලා නංගිලා මල්ලියට තමයි මේ වීඩියෝ එක. මං දැන් ඉන්නේ කොළඹ. කියන්න දෙයක් නැහැ නේ පිටිපස්සේ කුල්ලන දැක්ක ගමන් ඔයාලා දන්නවා ඇතිනේ. whoa Pazia is also from Colombo but Pazia loves everyone across Sri Lanka Colombo Dakuna Nuwara Yapane Vanniye it doesn't matter where you are from if you are Sri Lankan Pazia loves and Pazia respects you because Pazia is people's one ඒක නිසා ඔබ දැන් කියපු දේ දැම් හරි ගස්සමන් එහෙම නැත්තම් Pazia උඹට කටට දෙනවා I mean Pazia බෙ කටට එකක් දෙනවා උඹගේ දත් ටික බඩට ගිහිල්ලා පුකෙන් මතු වෙන්න එතකොට උඹට දත් මදින්න ටූත් බ්‍රෂ් කරන් පුකේ ගහ ගන්න වෙනවා ඉස්සල්ලා සමා වෙන්න ඕනේ හද්ද පිටිසර ඩොටේ වන්නේ කියලා කිව්වට. ඒවත් සුපිරි ගම් තමයි ඒවත් සුපිරි තැන් තමයි අපිත් ආසයි ඒවට. හැබැයි එහෙ ඉඳලා මෙහෙ ඇවිල්ලා කොළඹ ඉපදුනා වගේ රඟන්න එපා. ඒක හරි කැතයි. කකුළු ඇද යන ගමන් කකුළු පැටියට කියනවලු කෙලින් යන්න කියලා. වගේම ඔයාලා එහෙම කරා crab bitch ඔයාලත් නොදැනීම නෝන්ඩි වෙනවා පීචං වෙනවා. සමහර විට රෙද්ද රෙවෙනවා. එනදී හොදගනින් රත්තරනේ සුන්දර ගම්වල ඉඳන් කොළඹ ආපු ඇයන්ට මම මේ කියන්නේ. බොරු පඩෂෝ දාන්න එපා. තමන්ගේ ගම මතක තියාගෙන ලස්සනට ජීවත් වෙන්න. කොළඹද ගමේද කියලා නෑ ගුණාමයි. so මේ පේනවනේ මේ වගේ උන් තමයි උඹලා CCC OGF Marino Mall whatever මොකක් හරි රෙද්දකට ගියොත් අර නිකන් ඕවර්සයිස් ඇඳගෙන එහෙම නැත්නම් අර පාට ඇඳගෙන සපත්තු දාගෙන නිකන් ෆොටෝස් ගන්න යන්නේ. ඒ කියන්නේ කන්නෙත් නෑ මූවි එකක් බලන්නෙත් නෑ shopping කරන්නෙත් නෑ මුකුත් කරන්නේ නෑ. ඒත් උන් එහෙට යනවා TikTok එකක් කරලා ෆොටෝස් ටිකක් ගහන්න. ළඟදී දෙහිවල දැම්මේ pink arcade කියලා එකක් the people's town එකේ දැම්මේ pink arcade එකක් people's town එක උනත් පසිය තාම ඒකට ගියේ නෑ. අපිට කොකද මේ වගේ උන් තමයි ගිහලා දෙහිවල ගුවන් පාලමයට ඇදුම හදාගෙන හැඩ වැඩ වෙලා ඒක ඇතුළට යන්නේ ෆොටෝ ගහන්න රැල්ලට පුක දෙන bitches
Why you gotta be such a bitch? නිසැකම දෙනෙත් හමු අවස්ථාවක් තියපන්නා පැහැදිලිවම දෙනෙත් මේ පන්දුවට නම් වෑරෙන් පහරක් එල්ල කරන වාම තමයි control මේ පන්දුවට දෙනෙත් පහර එල්ල කළේ නැතිනම් එහෙනම් අප දන්නා දෙනෙත් අන්න ඕනේ පන්දුව විකට් එකේ යස් දෙනෙට්ට කොහොමත් ගහන්න බෑ කියලා පස්සේ දැනගත්තා ඒ වීඩියෝ එක පටන් ගන්නකොටම ඒ කෙල්ල කරපු දේත් එක්ක මොකද මේ පාලු කතරේ මාතනි වෙලා හැඬුවායි කී ගසා විශාල කරදරයක් වුණා නේ ඒ නැසුනේ ඔබට පමණයි තින් නෑ මෙලොවේහි තව කෙනෙක් මිරිගුවක් වී මාව රවටාලා නොමර මරුවාම ඇයි කුකද බලන්න ආදරෙන් වලලා හිමින් මට ලං වී හෙමින් කියලා කිව්ව හරියට ෆස්ට් ටයිම් සෙක්ස් කරනවා වගේ Akhore ke me mare ak mach pe a pærani pær ka da pes. අද හදා වැටක බෝතක් නුඹ දුරින් හිටපු දවසක් එය යලිත් වෙන්න නැන්නේ තරගෙට හානවා යකෝ පාරක් නතුව මොකටද ඔකට මගේ එක නගින්නේ රයිනි වෙනුවට එතන උමාරිය හිටියානම් In nomine Patris et Filii et Spiritus Sancti. by the way ලංකාවේ මේ වගේ සිංගින් විශේෂයෙන්ම ටීන් සිංගින් රියැලිටි ෂෝස් කියලා කියන්නේ හරියට ලංකාවේ ෆැෂන් ඩිසයිනර්ස්ලා සහ මේකප් ආටිස්ට්ස්ලාගේ පුකවල් වගේ ෆීමේල් නෙවෙයි because everybody gets a turn to destroy it yes අපි දන්නවා මිස්ටර් කොත්තු ඊයා කියලා බඩ සුද්ධ කරගන්න පිනට කොත්තු කන්න බලන් ඉන්න උගේ පුක පස්සේ දුවන සෙට් එකක් ඉන්නවා කවුරු මොනකෝ ජීවිතේදීම කල් මිනිස්සු මිනිස්සු ඉතින් තමයි වැද දුන්නේ අපිව හදාගෙන ඉස්සරහට යන්න ඕනේ. අන්න අයියා තෑගි බෙදනවා අන්න අයියා තෑගි බෙදනවා ඒ කියන්නේ ආදා හැදලා යහොඳ මිනිස්සෙක් අයියා අපි හිටිය තැනට කොහොම හරි යමු හිටිය තැනට ඌ හිටිය තැනට ආවට පස්සේ උඹ දුවල ගිහලා කට්ට ගනි මට පිට්ටු කන්න බෑ මට ආප්ප කන්න බෑ ආප්ප කන්න බෑ it's okay ආප්ප දාන්න බෑ කිව්වොත් තමයි ප්‍රශ්නේ මට උදේ කාපු මත් එක දැන් ආයෙ කන්න බෑ කන්න කඩේ පේනවා කාලා කියලා හොඳනේ මට ෆොරින් කැම කාලත් මට ගෙදර යන්න බෑ පිලා ගිහින් කොත්තු කාලා මයිලා බිලලා ලයින් ගහලා මාර බඩේ ලයින් ගහලා ඉරාජ් ඔයා මීට කලින් පසියට මතකයි ඔයා මීට කලින් මොකක් හරි දෙයක් කිව්ව නේද මේ දැන් මේ තරගවලදී පේසල මේ පාවිච්චි කරන ගීත ගැන කොහොමද පේසල කරන හොඳ දැන් මේ වගේ ගීත තෝරගත්තම අන්න ඒකයි කියන්නේ ක්වොලිටි එක කියන එක ප්‍රමිතිය කියන එක වෙන්න මේ. එතන නිකන් හරි අනවශ්‍ය ගීත කොහොමත් ඒව මේව ගායනා කරන්න බෑ. අපිට තේරුනොත් මේක හරියන්නේ නැහැ කියලා අපි කෙලින්ම මේ එක ප්‍රොඩියුසර්ට කියනවා කාට හරි කියනවා මේක හරියන්නේ නැහැ මේ ගීතය අයින් කරන්න. එහෙමනේ පවිත්‍ර අනිවාර්යයෙන්. ඒ කියන්නේ මේ ඕනම ගීතයක් බෑ මෙතන. බෑ. ඒක ක්වොලිටි කියන දේ හැමතිස්සම මේන්ටේන් කරන්න ඕනේ. අනිවාර්යයෙන්. Quality is the number one. A few moments later. මට පොත්තුත් ඕනේ මට ලයිමුත් ඕනේ සම්බෝල ටික කුඩි දාලා චීස් ටික කඩේ දාලා ටක්කට කරලා ටකස් දාලා ගෙන්න මලි දැන් මට පොත්තුත් ඕනේ ලයිමුත් ඕනේ බෝල ටික කුඩි දාලා චීස් ටික කඩේ දාලා ටක්කට කරලා ටකස් දාලා ගෙන්න මලි දැන් all right until we meet again Pasi have to say goal face you stay chill cause Pasia is here අයියෝ කොහොමද මේ බලන්නේ කොහොමද